ආයුබෝවන් සුබ දවසක් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔබට මෙම වීඩියෝ මගින් අරගෙන එන්නේ දෙවි දේවතාවුන් වහන්සේලාට මේ නිවස ඇතුළත වන්දනාමාන කිරීම සුදුසුද යන කාරණාව හරහා ගොඩනැගුණ පිළිතුර. ගොඩාක් අය කමෙන්ට් දාලා තිබුණා, මැසේජ් දාලා අහලා තිබුණා මේ දෙවි දේවතාවුන් වහන්සේලාට ගේ ඇතුලේ පහන තැබීම සුදුසුද කියලා. ඒක මම වීඩියෝවක් මගින් සවිස්තරාත්මකව ගෙනෙන්නම් කියපු නිසාම හැම දෙයක්ම කරුණු පහදලා දීලා හරියට මේ ගැන කියලා වීඩියෝවක් අරගෙන එන්න තමයි මේ උත්සාහය කළා. අද කාර්යබහුලත්වයෙන් මිදුණාම මේ වීඩියෝව YouTube එකට රිලීස් කරන්නේ. ඇත්තටම දෙවි දේවතාවුන් වහන්සේලාට නිවස ඇතුලේ පහන් තබන්න පුළුවන්ද? තියන්න පුළුවන් දෙවි දේවතාවුන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම පහන් ආලෝකය දල්වන්න බැරි දේවතාවුන් වහන්සේලාත් ඉන්නවා. විශේෂයෙන්ම ගණ දෙවියන්, මහා ධනලක්ෂ්මී මෑණියන්, සරස්වති මෑණියන් වගේ අයට නම් නිවස ඇතුළත පහන් දැල්වුවාට කමක් නැහැ. ඔය බුදු පහනට වැඩිය පහත් ස්ථානයක, ඒ කියන්නේ බුදු පහන තියෙනවා නම් තමන්ගේ නල්ල මට්ටම උඩින් තියෙන්න ඕනේ. දෙවි දේවතාවුන් වහන්සේලාට පහන් ආලෝකය දැල්වුණා නම් තමන්ගේ පපුවට වැඩිය උස ප්‍රමාණයකින් පහන් වීදුරුවක් හෝ පහන් කණුවක් හෝ තබලා ඒ දෙවි දේවතාවුන් වහන්සේලා එකටම තියලා වඳින්න පුළුවන් මේ ගණ දෙවියෝ, ලක්ෂ්මී මෑණියෝ, සරස්වති මෑණියෝ වගේ දෙවි දේවතාවුන් වහන්සේලා. අනිත් අය ගැන කතා කරොත් එහෙම මේ විෂ්ණු දෙවියන් වගේ දෙවි දේවතාවුන් වහන්සේලාට ඇත්තටම නිවස ඇතුලේ පහන් තැබීම නම් සුදුසු කාරණාවක් නෙමෙයි. මොකද මම ඒකට හේතුව කිව්වොත් එහෙම උන්වහන්සේලාත් එක්ක ඉන්නවා බොහෝ පරිවාරය. දැන් අර ගණ දෙවියන්, සරස්වති මෑණියන්, ලක්ෂ්මී මෑණියන් වගේ දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අර පිරිවර ඔවුන්ගෙත් ඒ විදියටම ඉන්නවා. හැබැයි උන්වහන්සේලා බොහොම සෞම්‍යයි, මිනිස්සුන්ට ආශිර්වාද ගුණයෙන් යුක්ත අය. ඒක නිසා ඒ පිරිවරට අදාළ දේවල්, ඒ කියන්නේ ඒ පිරිවරේ ඉන්නා වූ පින්වන්ත දේව පිරිවර පමණයි මේ පහන් ආලෝකය දල්වනකොට ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ විෂ්ණු දේවතාවුන් වහන්සේට පහන් ආලෝක දල්වනකොට උසස් ශක්තියෙන් ක්‍රියාත්මක වුණාට උන්වහන්සේත් එක්ක සරිසරනවා නාග මානවිකාවන්, නාග මානවයන් වගේ ශක්ති පිරිවර, ගන්ධබ්බ ශක්ති පිරිවර. ඊට පස්සේ ප්‍රේත කියන්නේ මේ අපි මේ හිතන ප්‍රේත නෙමෙයි, දේවලෝකයේ වැඩවසන්නා වූ පහත් කොට්ටාස ප්‍රේත ගණයා යන පිරිසක් ඉන්නවා. එතකොට මේ ප්‍රේත සමූහයන්, ප්‍රේත ගණයන් ඉන්නවා උන්වහන්සේට. ඊට පස්සේ යක්ෂ පිරිවර ඉන්නවා. මේ වගේ පිරිවරවල් උන්වහන්සේට ඉන්නවා. ඒක නිසා විෂ්ණු දෙවියන් වහන්සේට පහන් ආලෝකයක් කිසිසේත්ම නිවස ඇතුලේ දල්වීම සුදුසුයි කියලා මම නම් හිතන්නේ නැහැ. උන්වහන්සේට පහන් ආලෝකයක් දල්වනව නම් නිවසෙන් පිට, නිවසේ හැවණැල්ල වැටෙන්නේ නැති තැනක් තෝරගෙන එතන සීමා කරලා බොහොම ලස්සනට පහන් කණුවක් හෝ පහන් පැලක් කුටියක් ගෙනල්ලා හිටවලා තියලා විෂ්ණු දෙවියන් වහන්සේගේ පිළිමයක්, පින්තූරයක් වගේ දෙයක් ගෙනත් තියලා පහන් ආලෝකයක් දැල්වුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කතරගම දෙවියනුත් එහෙමයි. කතරගම දෙවියන්ටත් මේ කියන්නා වූ පිරිවර විශේෂයෙන්ම ඉන්නවා. මේ ලංකාදීපයේ කතරගම දෙවියන්ට පහන් ආලෝක නිවස ඇතුලේ මම දැකලා තියෙනවා. ගොඩාක් බුදු පහන් යට එහෙම මෙහෙම තියලා තියෙනවා. වැඩක් නැහැ. ඇත්තට මෙහෙම තිබුවට 100% උන්වහන්සේගේ බැල්ම පිහිට ගන්න බෑ. අර පිරිසුදුකමත් උන්වහන්සේලා නිතරම හොයනවා, බොහොම ශුද්ධයි. අර දෙවිවරු තුන්දෙනා ශුද්ධ නැතුව නෙමෙයි, උන්වහන්සේලා ඉක්මනට සමාව දෙනවා ඕන දෙයකට. ගණ දෙවියන්, ධනලක්ෂ්මී මෑණියන්, සරස්වති මෑණියන් මේ අපිරිසිදුවට ඉන්න අය නෙමෙයි. හැබැයි උන්වහන්සේලා කෝප වෙන ගුණයෙන් බොහෝම අඩුයි. මෙයා තමයි මේ කතරගම දෙවියන්, විෂ්ණු දෙවියන්, පත්තිනි මෑණියන්, දැඩිමුණ්ඩ දෙවියන් වගේ මේ දේව කොට්ටාසයන් තමයි බොහෝම මේ කෝපයට පත් වෙන්නේ. එතකොට අපි කතරගම දෙවියෝ ගැන කතා කරනකොට මේ කතරගම දෙවියොත් එක්ක ඉන්නවා විශේෂයෙන්ම මේ ලංකාදීපේ පහන් ආලෝක දල්වනකොට කතරගම දෙවියන්ට වඩින පරිවාරය තමයි කඩවර යක්ෂ පිරිවර. කඩවර යක්ෂ පිරිවර ඉන්නවා උන්වහන්සේත් එක්ක, කම්බිලි යක්ෂ පිරිවර ඉන්නවා. ඊට පස්සේ සූනියන් අප්පච්චිගේ පරිවාරය වැඩවසනවා, දැඩිමුණ්ඩ අප්පච්චිගේ පරිවාරය. මේ වගේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පරිවාර ශක්තියනුත් යක්ෂ, ප්‍රේත, නාග, දේව
ඊට පස්සේ ගන්ධබ්බ ප්‍රේත කොට්ටාසත් ඉන්නවා. මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිරිවරවල් වලට උන්වහන්සේලා වැඩවසනවා. එතකොට මේ කතරගම දෙවියන්ට පහන් ආලෝකය දැල්ලුවත් ඇත්ත කාරණාව නම් රූපයක් තියලා හඳුන් කූරක් ගැහුවට කමක් නැහැ. හැබැයි පහන් ආලෝකයක් කිසිසේත්ම දල්වන්ට යන්ට නම් එපා. මොකද පහන් ආලෝකයක් දැල්වුවොත් එහෙම ඒ පහනක් පත්තු වෙන මොහොතේදී ක්‍රියාත්මක වෙන්නේ පරිවාරයක ශක්තියක්. හරියට නිකන් අපි කොටින්ම කතා කරොත් එහෙම අඳුරු මිනිස්සෙක් අඳුරු වෙලාවක පාර දිගට එනවා. අපි මනුස්සයට ටෝච් එකක් අල්ලනවා අපි ගාවට එන්න. අන්න ඒ වගේ දෙයක් තමයි මේ පහන් ආලෝකයක් දල්වනවා කියන්නේ. අපි දන්නේ නැති ඒ වුණාට අපිට ආසයි උන්වහන්සේ වඳින්නේ පිහිට ගන්න. අපි උන්වහන්සේගේ පිරිවරට උන්වහන්සේට එන්න එලියක් දෙනවා. ඒ එළිය දිගේ උන්වහන්සේගේ පිරිවර ශක්තිය වඩිනවා. එතකොට ඒ පිරිවර ශක්තිය වැඩියොත් එහෙම ඒවා පාලනය කරගන්න අවශ්‍ය කටයුතු තමන් විසින් සිද්ධ කළම තියෙන්න ඕනේ. ඒ පිරිවර ශක්තිය වඩිනකොට පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා මම කියන්නේ මේ නිවෙස් ඇතුලේ පහන් පත්තු කරනවා නම් බුදු පහනයට හෝ කොහේ හරි තැනක් හදාගෙන අද මේ පහන දල්වන එක නවත්වන්න. අනවසර ශක්තියින් මේවට ඇතුල් වෙන්න ගත්තොත් එහෙම බොහෝම කරදර බාධාවන් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒක 100ට 200ක් නියතයි. ඒකයි මේ නිතරම මේ පහන් ආලෝක දල්වනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න කියන්නේ. මේ ඝන දෙවියන්, සරස්වති මෑණියන්, ලක්ෂ්මී මෑණියන් වගේ දෙවි දේවතාවුන් වහන්සේලා සෞම්‍ය ගුණයෙන් යුක්තයි. උන්වහන්සේලා ඉක්මනට සමාව දෙනවා. හැබැයි මේ විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, පත්තිනි මෑණියන්, දැඩිමුණ්ඩප්පච්චි, සුමන සමන්දි විරාජෝත්තමයන් වහන්සේ, ඊට පස්සේ නාත දෙවියන්, මේ වගේ දෙවිවරු ඉන්නවනේ. සුමන සමන් දෙවියන්, නාත දෙවියනුත් ප්‍රශ්නයක් නෑ. හැබැයි උන්වහන්සේලා බොහොම පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ මෑත කපට පෙරුම් පුරන දෙවි දේවතාවුන් වහන්සේලා නිසා. මේ කතරගම දෙවියන්ටත් ඒ කාරණාව පොදුයි. පත්තිනි මෑණියන් මේ වගේ දෙවිවරුන්ට මේ කාරණාවල් ඇත්ත වශයෙන්ම පොදුයි. ඒක නිසා ඔබ මේ විදියට කරන්න. මම ගොඩාක් තැන්වල දැකලා තියෙනවා මේ බුදු පහනයට හදලා තියෙනවා. විෂ්ණු දෙවියෝ ඉන්නවා. කතරගම දෙවියෝ ඉන්නවා. පත්තිනි මෑණියෝ, දැඩිමුණ්ඩප්පච්චි පමණක් ගෙවල් වල දේව රූපයක් තියෙනවා නම් ගෙනලා ටක් ගාලා එක්ක බුදු පහනේ ගාවින් තියෙනවා. එහෙම නැත්නම් බුදු පහනේ යටින් තියෙනවා. හරියට හොයලා බලලා තියන්න පිළිමයක් හෝ පින්තූරයක් හෝ මොන දේ තිව්වත්. ඔබට පුළුවන් පින්තූරයක් හෝ පිළිමයක් හෝ ගෙනත් තියෙනවා නම් මෙන්න මේ දෙවිවරුන්ට විතරක් පහන් ආලෝක දල්වන්න. මං කියන්නම් ගේ ඇතුලේ පහන් ආලෝක දල්වන්න සුදුසු දෙවි දේවතාවුන් වහන්සේලා කවුද කියලා. මෙන්න මේගොල්ලෝ තමයි නිවස ඇතුළත පහන් දල්වනෝ නම් වඩාත්ම සුදුසු වෙන දෙවි දේවතාවුන් වහන්සේලා. ඝන දෙවියන්, මහා ධනලක්ෂ්මී මෑණියන්, සරස්වති මෑණියන්, සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ, නාත දෙවියන්. මෙන්න මේ දෙවිවරු 5 දෙනා තමයි නිවස ඇතුළක පහන් ආලෝකයක් දල්වනවා නම් සුදුසු. ඒත් ගොඩාක්ම පිරිසිදුකම හොයනවා මේ නාත දෙවියන්, සුමන සමන් දෙවියන් කියන උන්වහන්සේලාගේ ශක්තියින්. මොකද මේ පරිවාර බොහොම බලගතුයි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු මතු බුදු වෙන්න පෙරම් පුරන බොහෝම උසස් ශුද්ධ ශක්තිය. අනිත් දේවරුන්ට සුද්ධ ශක්තිය තියෙනවා. තිබුණට බොහෝම වැඩියෙන් පිරිසිදුකම හොයන ශක්තියින් තමයි මේවා. එතකොට මේ 5 දෙනා ඔබට නිවස ඇතුලේ වන්දනාමාන කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ පහන් ආලෝකයක් උනත් දල්වලා. අනිත් අයට ඔබ පහන් ආලෝකයක් හරි ගුරු උපදේශක් නැතුව ගුරු උපදේශක් දෙනවා නම් ඒ දෙන ගුරු උපදේශ වෙන මොකක්වත් නෙමෙයි. බුදු පහන ඇතුලේ දල්වන්න එපා. බුදු පහන ඇතුලේ දල්වන්ට නැතුව බුදු පහන ගේ ඇතුලේ තියෙද්දිම එළිය සීමාවක් ස්ථානයක් තෝරලා දීලා ඒ ස්ථානයේ වැටක් ගහලා සීමා කරලා තමන්ගේ පපුවට උස් මට්ටමකින් පහන් කුටිය සකස් කරලා දීලා හරියාකාරයෙන් පිළිමයක් නම් අභිෂේක කරවලා පහන් පැල ප්‍රාණ පිහිටවල ඒ දේවතාවුන් වහන්සේට එතනට උන්වහන්සේගේ පිරිවර හැමදාම වඩින්න පුළුවන් වෙන විදියට උන්වහන්සේගේ බැල්ම වැටෙන්න පුළුවන් විදියට හරියාකාරයෙන් පහන් ආලෝකය සකස් කරලා දීමක් ගුරුවරයෙක් විසින් අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. මේ විශේෂයෙන්ම දැන් ගේ ඇතුලේ පහන් තියන්න බැරි දෙවිවරු තමයි මෙන්න මේගොල්ලෝ. විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, පත්තිනි මෑණියන්, දැඩිමුණ්ඩප්පච්චි, ඊට පස්සේ ශිව දෙවියන්, ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චි, ශ්‍රී දුර්ගා රාජරාජේශ්වරී ආදි පරාශක්ති අම්මා මෑණියන් වහන්සේ, අය්‍යනායක දෙවියන්,
මෙන්න මේ ගොල්ලෝ ඊට පස්සේ කඩවර අප්පච්චි, කම්බිලි අප්පච්චි, කාලියම්ම, දෙවොල් අප්පච්චි, මේ සිද්ධ සූනියන් අප්පච්චි මේ ගොල්ලොන්ට පහන් ආලෝක නිවස ඇතුලේ දල්වන්න බෑ. අර මම පෙර සඳහන් කරපු කට්ටියට පහන් ආලෝකයක් නිවස ඇතුලේ දල්වන්න පුළුවන්. අනිත් අය කියන්නේ මේ විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, පත්තිනි මෑණියන්, දැඩිමුණ්ඩ දෙවියන්, ඊට පස්සේ අය්‍යනායක දෙවියන්, ශිව දෙවියන්, දුර්ග මෑණියන්. මේ ගොල්ලොන්ට ඔබට ඕනනම් බුදු පහන යට හෝ ඔබ වඳින දේවාසනේ පහනක් නොදල්වා වන්දනාමාන කරන්න පුළුවන්. මලක් තියලා, පැන් එකක් තියලා, හඳුන් කුරක් ගහලා. ඒතනිනුත් මේ කඩවර අප්පච්චි, කම්බිලි අප්පච්චි, කාලියම්මා, දෙවොල් අප්පච්චි, ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චි මේ ගොල්ලොන්ව කිසියම්ම කොයියම්ම මොහොතකවත් නිවස ඇතුළත මලක් හෝ පැන් එකක්වත් තියන්ට එපා. ඒ රූපයක් තියෙනවා නම්, ඔබට වඳින්න ආසාවක් තියෙනවා නම්, හරියට ඒ ස්ථානයකින් දෝෂ පරීක්ෂාවක් කරලා භූමියේ දෝෂ තියෙනවා නම් ඒ දේවල් අයින් කරගෙන. මොකද භූමියේ දෝෂ තියෙනකොට පහනක් දල්වනකොට කරදර විතරයි. හොදක් වෙන්නේ නැහැ කිසිම වෙලාවක, එන්නෙම කරදරම විතරයි. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් එතකොට ඒ දෝෂ අයින් කරගෙන හරියාකාරයෙන් මේ පුද්ගලයා දෙන ගුරු උපදෙස් මත පහන් ආලෝකයක් හදලා ඔබ දල්වල පිහිටක් අරගන්නට ඔබට හැකියාව තියෙනවා. මේ නොදන්න දේවල් කරන්න යන්න නරකයි. මම ඔබට පෙර සඳහන් කරපු දිවි දේවතාවුන් වහන්සේලා ඔබට නිවස ඇතුලේ බුදු පහන යට ඔබ වඳිනවා නම් පහනක් නොදල්වා මල් එකක්, ටැං භාජනයක්, හඳුන් කූරක් තියලා වන්දනා කරන්න පුළුවන්. කිසිම වෙලාවක පහන් ආලෝකයක් ඒගොල්ලොන්ට දල්වන්න එපා. පහන් ආලෝක දල්වන්න පුළුවන් කතරගම දෙවියන්ට. පහන් ආලෝක නොදල්වා ඉන්න පුළුවන් මෙන්න මේ විෂ්ණු, කතරගම, පත්තිනි, දැඩිමුණ්ඩ, ශිව, ගම්බාර අප්පච්චි, දුර්ගාම්මා, අය්‍යනායක දෙවියන්. මේ ගොල්ලොන්ට කඩවර, කම්බිලි, මේ මහා කාලියම්මා මෑණියන් වහන්සේ, දෙවොල් අප්පච්චි යන මේ ගොල්ලොන්ට විතරයි ඔබට පහන් නොදල්වා ඉන්න පුළුවන්. එතකොට ඔබට නිවස ඇතුලේ පහන් ආලෝකයක් කිසිසේත්ම මේ අයට දල්වන්ට බෑ. ඒනුත් අර මම පෙර සඳහන් කරා වගේ කඩවර, කම්බිලි, කාලියම්මා, දෙවොල් අප්පච්චි, ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චි මේ දේවතාවුන් වහන්සේලාට නිවස ඇතුලේ කිසියම්ම මොහොතකවත් මල් එකක්, පැන් භාජනයක්, හඳුන් කූරක්වත් තියන්ට නම් බැහැ. එයාලා වෙනමයි සකස් කරගන්න ඕනේ. එතකොට දෙවනියට පහනක් නොදල්වා මල් එකක්, පැන් එකක්, හඳුන් කුරක් ගහන්න පුළුවන් දේවතාවුන් වහන්සේලා තමයි මේ විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, පත්තිනි මෑණියන්, දැඩිමුණ්ඩ අප්පච්චි, ඊට පස්සේ ශිව දෙවියන්, ඊළඟට අය්‍යනායක දෙවියන්. මේ දෙවියන්ට පහනක් නොදල්වා ඔබට වන්දනාමාන කරන්නටත් පුළුවනි. ඊට පස්සේ පහනක් දල්වලගේ ඇතුලේ වන්දනාමාන කරන්න පුළුවන් දෙවිවරු ඉන්නෙම 3 දෙනයි, 5 දෙනයි. ඒ 5 දෙනා තමයි ඔබට මේ වන්දනා කරන්න පුළුවන්. මොකද මේ අය කෝප වෙන අවස්ථා බොහෝම අඩුයි. කියන්නේ මේ දේවතාවුන් වහන්සේලා හැම දෙයකටම කියන්නේ ඉක්මනින් කිපෙන සුළු දේවතාවුන් වහන්සේලා නෙමේ. සමාව දෙන්න පුළුවන්. උන්වහන්සේලා බොහෝම උසස් දේව ගණයා නිසා උන්වහන්සේලා ඉක්මනට වගේ දේවල් වලට සමාව දෙනවා. ඒ දෙවිවරු තමයි ඔබට පහනක් දල්වන්න පුළුවන්. මේ දේවතාවුන් වහන්සේට මලක් තියන්න පුළුවන්. සිසිල් පෑන් එකක්, සුවඳ කූරක් දල්වන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ ඕනම දේවතාවුන් වහන්සේ නමක් ඔබ වඳින්න ගත්තොත් ඔබට මන් දැන් ඔය පෙර සඳහන් කරා වගේ පහනක් දල්වලා වඳින්න පුළුවන් දේවතාවුන් වහන්සේලාත්, පහනක් නොදල්ලා වඳින්න පුළුවන් දේවතාවුන් වහන්සේලාත් බුදු පහන යටින් ඔබ තියන්න ඕනේ. බුදු පහන යටින් තියෙනවා කියලා ඔබේ පපු ප්‍රදේශයට පහතින් ඒක හදන්නටත් එපා. පපු මට්ටමට ඉහළින් ඕන ඒක හදන්න බුදු පහනට යටින්. පහනක් දල්වල වන්දනාමාන කරන්න පුළුවන් දෙවිවරු තමයි මේ ගණ දෙවි දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ, මහා ධනලක්ෂ්මි මෑණියන්, මහා සරස්වති මෑණියන්, නාත දෙවියන් සහ සුමන සමන් දෙවියන්. මේ ගොල්ලොන්ට ඔබට පහන් ආලෝකයක් දල්වල විතරක් වන්දනාමාන කරන්න පුළුවන් නිවස ඇතුලේ. ඊළඟට දෙවනි කාරණාව අර සුවඳ මල් එකක්, සිසිල් පැන් එකක්, හඳුන් කූරු එකක් තියලා අර විෂ්ණු, කතරගම, පත්තිනි, දැඩිමුණ්ඩ යන මේ මම ඔබට කලින් සඳහන් කරේ ඒ දේවතාවුන් වහන්සේලා පහනක් නොදල්වා නිවස ඇතුලේ වන්දනාමාන කරාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කඩවර අප්පච්චි, කම්බිලි අප්පච්චි, කාලියම්මා, දෙවොල් අප්පච්චි, ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චි කියන මේ 5 දෙනාව නිවස ඇතුලේ කොහොමටවත් අඩුම තරමේ සුවඳ මල් එකක්, සිසිල් පැන් එකක්, සුවඳ කූරක්වත් ගහලා ඔබට පත්තු කරන්න බෑ. ඒක තහනම්. තහනම් කියන්නේ ඊයින් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. මොකද උන්වහන්සේලා වෙනම පුද ගන්නා වූ දේවතාවුන් වහන්සේලා ඉක්මනට කිපෙන සුළු යක්ෂ ශක්තියත් එක්ක පරිවාරයේ සැරිසරන බොහෝම බලගතු ශක්තිය.
ඉතින් මම හිතනවා ඔබට මේකෙන් ගොඩාක් දැනුමක් එන්නේ නැති මේ දේවල් වලට මැසේජ් කළා මගෙන් අහලා තිබුණා කමෙන්ට් කරලා අහලා තිබුණා YouTube එකේ ප්‍රයිවට් පවර් මැසේජ් වල තිබුණා FBA මැසෙන්ජර් වලින් පවා ඒක නිසා මේ කාර්යබහුලත්වයෙන් මිදුණ ගමන් ඔබට වීඩියෝ එකක් අරගෙන ආවේ මේ විදියට වැඩ කටයුතු කරන්න දෙවි දේවතාවුන් වහන්සේලාට ඔබ නිවස ඇතුලේ පහන් දල්වනවා නම් ඔබට මොනවා හරි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නම් ඒවා විසඳෙන්න මේ උපදෙස් අනුගමනය කරන්න කියලා මම බොහෝම ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. ගම්බාර සිද්ධ සූනියන් අප්පච්චිගේ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි.